ආයුබෝවන්. අද අපි අහන්න යන්නේ අන්දරේගේ අපූරු කතාවක්. අතීතයේ අපේ රටේ හිටපු දක්ෂම විහිළුකාරයා තමයි අන්දරේ. අන්දරේගේ නුවණ රජතුමාටත් වඩා වැඩි කියලා හැමෝම දැනගෙන හිටියා. දවසක් රජතුමාට ලැබුණු තෑග්ගක් වුණු සුදුම සුදු සීනි වගයක් වේලන්න මාලිගාවේ මිදුලේ පැදුරු පිටින් දාලා තිබුණා. රජතුමා දැනගෙන හිටියා අන්දරේ මේ පැත්තට ආවොත් සීනි ටික ඉවර කරනවා කියලා. ඒ නිසා රජතුමා අමුතු බොරුවක් කිව්වා. අන්දරේ, ඔය පැදුරුවල තියෙන්නේ සීනි නෙවෙයි. මම ගෙන්නපු විශේෂ සුදු වැලි වගයක්. කාටවත් ඕවා කන්න දෙන්න එපා. රජතුමා සිනාසෙමින් කිව්වා. අන්දරේට වැඩේ තේරුණා. රජතුමා මට බොරු කළාට මම රජතුමාට වඩා ලොකු බොරුවක් කරන්නම් කියලා අන්දරේ හිතුවා. එයා ගෙදර ගිහින් පුතාට ලොකු රහසක් කිව්වා. ඊට පස්සේ අයෙත් මාලිගාවට ගියා. අන්දරේ අයෙත් මාලිගාවට ගියේ කිසිවක් සිදු නොවූ විලසින්. ගිහින් පුතා එනකල් මග බලා හිටියා. ටික වෙලාවකින් අන්දරේගේ පුතා රාජමාලිගාවට දුවගෙන ආවේ අනේ මගේ අම්මා මැරුණෝ කියලා මහා හයියෙන් කෑ ගහලා අඬමින්. අන්දරේත් බෙරිහන් දෙමින් අඬන්න ගත්තා. අනේ රජතුමනි, මගේ බිරිඳ මැරුණා. මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ. අන්දරේ මහා හයියෙන් අඬමින් කිව්වා. මගේ ආදරණීය බිරිඳ මැරුණ නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. මගේ කටට මේ වැලි වැටේවා. අන්දරේ මහා හයියෙන් අඬමින් කිව්වා. අන්දරේ රජතුමාගේ සීනි ටික පැදුරු පිටින්ම කන්න පටන් ගත්තා. මට ජීවත් වෙලා වැඩක් නැහැ පුතේ. උබේ කටෙත් වැලි, මගේ කටෙත් වැලි කියලා කෑ ගහමින් අන්දරේ එයාගේ පුතයි දෙන්නම ඇති වෙන්න සීනි කෑවා. අන්දරේ, ඇති දැන්වත් ඔය වැලි කන එක නතර කරපන්. මම දන්නව උබේ බිරිඳ මැරිලා නැති බව. උබ මාව පරද්දල සීනි ටික කෑව නේද? රජතුමා හයියෙන් සිනාසෙමින් කිව්වා. අන්තිමේදී අන්දරේත් සිනාසෙමින් නැගිට්ටා. රජතුමාටත් සිනාහව නතර කරගන්න බැරි වුණා. අන්දරේගේ කපටි නුවණ ගැන රජතුමාටත් තිබුණේ පුදුම පැහැදීමක්. මෙවැනිම තවත් ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. මෙවැනි ලස්සන ජනකතා තවත් බලන්න අපේ ජනකතා ලෝකයේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.